ආයුෂ බොහෝ වේවා ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම ඔන්න එහෙනම් මාස කීපයක ජාත්‍යන්තර ක්‍රිකට් ඉඩවලට තිත තියන කාලය හරි ශ්‍රී ලංකාවේ අපිට ආයමත් ක්‍රිකට් වසන්තය උදා කරමින් අපේ සිංහ පැටව ටික මේ ජූනි මාසයේදී කොදෙව් දුවපත් ආක්‍රමණය කරන්න සූදානම් වෙනවා. අද අපි බලමු මේ සම්පූර්ණ කාලසටහන කොහොමද පෙළ ගැසිලා තියෙන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සලකුණ all දාලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මුලින්ම ආරම්භ වෙන්නේ දින සටන තරඟ 3කින් සමන්විත මේ තරඟාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ ජූනි මාස 3 වෙනිදා රාත්‍රී 8:30ට. දෙවෙනි එක් දින තරඟය පැවැත්වෙන්නේ ජූනි මාස 6 වෙනිදා රාත්‍රී 8:30ටම තමයි. ඒ වගේම තුන්වෙනි එක් දින තරඟයත් රාත්‍රී 8:30ට තමයි පැවැත්වෙන්නේ. ඉතින් එක් දින ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට එන්න මේ තරඟාවලියේ ජයග්‍රහණය අපිට ගොඩක් වැදගත් වෙනවා. දෙවෙනියට ආරම්භ වෙන්නේ 20:20 තරඟාවලිය. එක් දින තරඟාවලියෙන් පස්සේ ක්‍රිකට් ලෝලි ඔබ වැඩිපුරම බලාපොරොත්තු වෙමින් ඉන්න කෙටිම ආකෘති තරඟාවලිය ආරම්භ වෙන්නේ. බලමු අපි කොයි වෙලාවටද කියලා. ඉතින් මේ තරඟ ආරම්භ වෙන්නේ පාන්දර. ඉතින් බලන්න වෙන්නේ අපිට පාන්දර. පළවෙනි තරඟය ජූනි මාස 12 වෙනිදා අලියුම් 5:30ට. දෙවෙනි T20 තරඟය ජූනි මාස 14 වෙනිදා අලියුම් 5:30ට. දෙවන හෙවත් අවසාන 20:20 තරඟය අලියුම් 5:30ට ජූනි මාස 15 වෙනිදා තමයි පැවැත්වෙන්නේ. අවසාන වශයෙන් සැබෑ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවී වන ටෙස්ට් තරඟාවලිය අවතීර්ණ වෙනවා. ඉතින් කොදේ දුපත් වෙද්දී ටෙස්ට් තරඟ ජයග්‍රහණය කරන එක ලේසි වෙන්නේ නැහැ. බලමු අපේ කොල්ලෝ කොහොමද මැච් වලට අභියෝගයක් දෙන්නේ කියලා. පළමු ටෙස්ට් තරඟය ආරම්භ වෙන්නේ ජූනි මාස 25 සිට 30 දක්වා. ඉතින් සවස් 6:30ට තමයි ආරම්භ වෙන්නේ. ශ්‍රී ලංකාවේ අපට නම් ඉතින් පුරුදු අත්දැකීමක් බොහෝ දුරට මේ රාත්‍රී ටෙස්ට් තරඟ අපිට නැරඹීමට අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් අපි ආසියානු රටක් නිසා ඉතින් කැරිබියන් දූපත් වලට සම්පූර්ණ කාලය වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු දෙවෙනි ටෙස්ට් තරගය ආරම්භ වෙන්නේ කවදද කියලා. ජූනි මාස 3 වෙනිදා සිට 8 වෙනිදා දක්වා තමයි රාත්‍රී සවස් 6:30ට තමයි ආරම්භ වෙන්නේ. ඉතින් මේ තරගාවලියේ ටෙස්ට් තරගාවලිය සවස් ආරම්භ වෙනවා. ඉතින් මේ තරගාවලිය ගැන ඔයාලා මොකද හිතන්නේ? ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය තුනම ජයග්‍රහණය කරයිද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා තොරතුරුකින් නැවත හමු වෙමු. ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉතින් මම ගිහින් එන්න. මම සුගුන් දේශප්‍රිය. ඔයාලට ජයග්‍රහී දවසක් වේවා.